හායි ෆ්‍රෙන්ඩ්ස්, අපි අද හම්බෙන්නේ අපේ දෙවෙනි වීඩියෝ එකෙන්. අපි අද කිං ඇන් තායිගෙන් චීස් චිකන් කොත්තුවක් ගත්තා. අපි ඒක කාලා බලමු කොහොමද කියලා. මේක රෙගියුලර් කොත්තුවක්. චීස් කොත්තුව තියෙනවා එග් ඕම්ලට් එකයි චිකන් ෆ්‍රයි කරලා. ඒකට මේ චීස් පේස්ට් එකක් දානවා. හරි, දැන් අපි කන්න පටන් ගමු. මේ චිකන් චීස් කොත්තුව 1200ක් වුණා. කිං ඇන් තායි පානපුර. මේකෙන් තමයි ගත්තේ. ටිකක් රසෙයි. ඒකට චීසි ගතිය තියෙනවා. එතකොට වඩා ඒක ඒ ගානට පාඩු නැහැ. ඒකේ චිකන් කෑල්ල වෙනම තියෙනවා. ඒ වගේම එග් ඔම්ලට් එක වෙනම තියෙනවා. මේක හොඳට චීස් දාලා තියෙනවා. ඒ වගේම චිකන් කෑල්ල තරමක් ලොකුවට තියෙනවා හිතුවට වැඩිය. හරිම රසයි. රසයෙන් කන්න බැරි එකයි. මේ කොත්තුව සාමාන්‍යයෙන් දෙන්නෙක් විතර ඇති. කිං ඇන් තායි එකේ දවල් 12 ඉඳන් තමයි මේගොල්ලෝ සර්ව් කරන්නේ. සාමාන්‍යයෙන් කිං ඇන් තායි එකෙන් කොත්තු රයිස් වගේ ගන්න පුළුවන්. ඒ වගේම විනාඩි 20ක් 30ක් අතර යනවා අපේ ඔඩේක ඒගොල්ලෝ ලබා දෙන්න. ඉතින් අද එතන චුට්ටක් කට්ටිය හින්දා අපි වෙන තැනකට ආවා. කිං ඇන් තායි එක පාන්දරට අලුත් රෙස්ටොරන්ට් එකක් නෙමෙයි. ඒ වගේම චීස් කොත්තුව හොඳටම දෙන තැනක් තමයි කිං ඇන් තායි. කොත්තුව ගැන කියන්න දෙයක් නැහැ. හරිම රසයි. හරිම ක්‍රීමි ගතියක් තියෙනවා. සාමාන්‍ය හොඳටම චීස් ඒගොල්ලෝ මික්ස් කරලා තියෙනවා. වෙන රෙස්ටොරන්ට් එක බලද්දි පාන්දුරවට කිං ඇන් තායි එකේ චීස් කොත්තුව ගත්තොත් හොඳ ක්‍රීමි ගතියක් තියෙනවා. ඒ වගේ මේක ඒ මිලට ඉතා සාධාරණයි. තාම රස නෙයි. ඒකයි කන්න චුට්ටක් අමාරුයි.
වෙච්ච එකක් නෙමෙයි. දැන් නම් කොට්ටුව කාලේ ඉවර වෙගෙන යන්නේ. ඒක තරම් රසයි. තැනින් තැන සමහරවල්ලාට චීස් කෑලි තිබුණා. ඒ කියන්නේ මෙතන චීස් දාලා. දැන් නම් හොඳටම බඩ පිරුණා. දැන් නම් කා ගන්න බෑ. ඕගොල්ලෝ මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න චමෝ බ්ලොග්ස්.